කුරුළු කැලේ හැමෝම තමන්ගේ දවස උදෑසනින්ම ආරම්භ කරා. බට්ටි ඔයා එනවද මාත් එක්ක පළතුරු හොයන්න යන්න? කැලේ මැදට වෙන්න රස පළතුරු ගොඩක් තියෙනවා. උදේම ගියොත් අපට ගොඩක් පළතුරු කන්න පුළුවන්. හරි එහෙනම් අපි යමුකෝ. පළතුරු නම් හරිම රසයි එලි. හැමදාමත් ඇවිත් මේ විදිහට පළතුරු කමු අපි. මේ විදිහට හැමදාමත් ඇවිත් බට්ටිත් එලිත් පළතුරු කෑවා. ඒ වගේම ගෙදර ගිහින් කන්න පළතුරු අරන් යන්න මේ යාළුවෝ දෙන්න පුරුදු වෙලා හිටියා. පුළුවන් නම් මටත් පළතුරු මොනා හරි දීලා යන්න. මම දැන් ගොඩක් වයස නිසාම ගස් උඩට ගිහින් පළතුරු කඩන් කන්න මට හරිම අමාරුයි. බිම වැටෙන පළතුරුත් උතෙන්ම කුරුල්ලෝ ඇවිත් කාලා යනවා. අනේ මට නම් පළතුරු දෙන්න විදිහක් නෑ. ගහ උඩටම පියාඹලා හොඳම පළතුරු අපි කඩා ගන්නෙත් බොහොම අමාරුවෙන්. අනේ ඒකට කමක් නෑ. එලි ඔයාගේ පළතුරු ටික තියාගන්නකෝ. මම මගේ පළතුරු වලින් කොටසක් දෙන්නම්. බට්ටි හැමදාමත් පළතුරු කඩන් එන අතරතුර තමන්ගේ පළතුරු වලින් කොටසක් අසරණ කුරුල්ලටත් ලබා දුන්නා. බට්ටි ඔයත් අනේ මන්දා හැමදාමත් මොකටද අනේ ඔයා මහන්සි වෙලා කඩා ගන්න පළතුරු වලින් භාගයක් දන්නේවත් නැති කුරුල්ලෙක්ට දෙන්නේ. එහෙම කියන්න එපා එලි. බඩගින්නේ ඉන්න කෙනෙකුගේ කුස පුරවන එක කොච්චරනම් හොඳ වැඩක්ද? අපි හොඳ දෙයක් කරොත් අපිට කවදා හරිම දවසක ඒකේ ප්‍රතිඵල ලැබෙනවා. අනේ මන්දා බට්ටි ඔයාගේ වැඩ නම් බට්ටි කිරිල්ලි ඇත්තටම ඔයා හොඳ දරුවෙක්. මම පුංචි කාලේ ඔයා වගේම අනිත් හැමෝටම උදව් කළා. ඒක නිසා විශේෂ කෙනෙක් මට මේ වගේ පළතුරු වැට දුන්නා. අද ඉඳන් මේ පළතුරු වැටය ඔයාට අයිති. මේක අරන් ගිහින් ඔයාගේ වත්තේ පැල කරන්න. අනේ බොහොම ස්තුතියි ඔබට. සිදු දේ ගැන බට්ටිත් එලිත් කුතුහලයට පත් වූ අතර පළතුරු වැටයත් අරන් බට්ටි යාළුවත් සමග එතනින් ගියා. හැමදාමත් ඔයාගෙන් පළතුරු ගන්න ඕන නිසා කුරුළු ආච්චි ඔයාව රවට්ටන්න ඔය විදිහේ පළතුරු වැටයක් දෙන්න ඇති. ඔයා හැම දෙයකම රැවටෙනවා. අපි මේක පැල කරලම බලමුකෝ ඇත්ත මොකක්ද කියලා. එලි තමන්ගේ ගෙදරට ගිය අතර බට්ටි පළතුරු වැටය තමන්ගේ වත්තේ පැල කරා. කාලය ගෙවිලා ගියා. බට්ටි හැමදාමත් වතුරයි පොහොරයි දැම්මත් පැලේ ලොකු වෙන බවක් නම් පෙනුනේ නෑ. මම කීවා නේද කුරුළු ආච්චි ඔයාව රවට්ටන්න ඔය විදිහේ දෙයක් දුන්නේ කියලා. බට්ටිට සරදමට එලි එහෙම කීවා. බට්ටි බලන්නකො ඇවිත් මොකද වෙලා තියෙන්නේ කියලා. මොකද කීරා කෑ ගහන්නේ? තමන්ගේ වත්තේ පැලවෙලා තියෙන පළතුරු ගහ දැකලා කීරා වගේම බට්ටිත් පුදුමයෙන් මේ දිහා බලාගෙන ඉඳියා. අනේ හරිම පුදුමයි. එකම ගහක හැම පළතුරක්ම හැදිලා. ඒක නම් ඇත්ත බට්ටි. මේ කැලේ කොහෙවත්ම මේ විදිහේ පළතුරු තියෙන ගහක් නම් මම දැකලම නෑ. බට්ටිගේ වත්තේ මායාකාර පළතුරු ගහ බලන්න කැලේ කුරුල්ලෝ ගොඩක් බට්ටිගේ වත්තට එකතු වුණා. එහෙනම් කොහොම හරි පළතුරු වැටෙන් මායාකාර පළතුරු මතුවුණා නේද? ඒකනේලි ඒ කුරුළු ආච්චිට මට බොරු කියලා මොනවා ලැබෙනවටද? අනේ බට්ටි ඔයාගේ පළතුරු ගහේ හැම පළතුරක්ම ගොඩක්ම රසයි. මම මෙච්චර කාලෙකට කාපු රසම පළතුරු තමයි මේ. අද ඉඳන් ඔයාලා හැමෝටම මේ පළතුරු ගහෙන් හැමදාමත් ඕනි තරම් පළතුරු කන්න පුළුවන්. ඔයා ගොඩක් කරුණාවන්තයි බට්ටි. අපරාදේ එදා ඒ කුරුළු ආච්චි මගෙන්නේ පළතුරු ඉල්ලුවේ. මං පළතුරු දුන්නා නම් අද මටත් මායාකාර පළතුරු ගහක් හදා ගන්න තිබ්බා.
අනේ මටත් ඒ විදිහේ පළතුරු ගහක් තිබුණා නම්. එලි අපි අද යමුද අර අඹ ගහින් පළතුරු කාලා කුරුළු ආච්චිටත් ස්තුති කරලා එන්න. මේක තමයි හොඳ වෙලාව. බට්ටිට ආච්චිට පළතුරු දෙන්න නොදී මම පළතුරු දීලා මටත් මායාකාර පළතුරු වැටයක් ඉල්ලගන්න. හරි බට්ටි, අනිවාර්යෙන්ම අද යමු අපි. ඔබ දුන්න මායාකාර පළතුරු වැටෙන් හැම පළතුරක්ම තියෙන මායා පළතුරු ගහක් ලැබුණා. කැලේ කුරුල්ලෝ හැමෝටම දැන් මේකෙන් හැමදාමත් කෑම ලැබෙනවා. ඔබට ස්තුතියි. මම අදත් ඔබට අඹ ගෙනාවා. මේ අඹ ටික ගන්න. නෑ බට්ටි, ඔයා ඉන්න. අද මම මගේ අඹ වලින් කොටසක් දෙන්නම්. එලි හැමදාමත් තමන්ගේ අඹ වලින් කොටසක් අසරණ කුරුල්ලටත් දුන්නා. මම මුලින්ම පළතුරු ඉල්ලුව වෙලාවේ මට පළතුරු ටිකක් දෙන්න බෑ කීවා. දැන් කැමැත්තෙන්ම මට පළතුරු දෙනවා. මෙතන නම් මොනා හරිම දෙයක් තියෙයි. මම ඔබට හැමදාමත් පළතුරු ගෙනත් දෙනවා. ඇයි ඔබට බැරි මටත් බට්ටි කිරිල්ලිට වගේ මායාකාර පළතුරු වැටයක් දෙන්න? හරි, මම ඔබටත් මායාකාර පළතුරු වැටයක් දෙන්නම්. ඔබ ගිහින් මේක ඔබේ වත්තේ පැල කරන්න. බට්ටි දන්නවද කුරුළු ආච්චි මටත් පළතුරු වැටයක් දුන්නා පැල කරන්න. එහෙනම් ගස් දෙකේම පළතුරු අපි හැමෝටම කන්න පුළුවන්. අනේ තවමත් මගේ ගහ ලොකු වුණේ නෑනේ. බට්ටි කිරිල්ලිගේ ගහ ලොකු වෙන්නත් ටික කාලයක් ගියානේ. මගේ ගහත් ඉක්මනටම ලොකු වෙයි. ලියනවද කුරුළු ආච්චිව මිනිහෙක්කන් එන්න මාත් එක්ක. පළතුරු ගොඩක් දැන් තියෙන නිසා ඒ පැත්තේ යන්නෙත් නැති එකේ කුරුළු ආච්චිට හරියට කෑමක්වත් නැතුව ඇති කන්න. අනේ මට නම් එන්න බෑ බට්ටි. ඔයාට ඕන නම් ගිහින් එක්කගෙන එන්න. අනේ ලී, එළියට එන්න. මේ බලන්නකෝ බට්ටි කිරිල්ලිගේ වගේම පළතුරු ගහක්. කුරුල්ලෝ හැමෝම එලීගේ ගෙදරට ආවා. තමන්ගේ පළතුරු ගහ දැකලා එලීට සතුටක් වගේම ආඩම්බරයක් දැනුණා. හා යාළුවනේ, බලාගෙන පළතුරු ගහ ජරා වෙයි. ඔයාලා පොඩි පළතුරු විතරක් කඩන්න. මගේ පළතුරු ගහ බාල වෙයි. මේ විදිහට තමන්ගේ පළතුරු ගහ වටේට ඉන්න යාළුවන්ට එලී නීති ගොඩක් දැම්මා. අනේ ලී, ඔයාගේ ගහේ පළතුරු ගොඩක් ඇඹුල්නේ. අනේ ඔව්මයි, කිසිම රහක් එන්නේ. බට්ටිගේ පළතුරු නම් ගොඩක් රසයි. පොඩ්ඩක්වත් ඇඹුල් නෑ. අපි ගිහින් බට්ටිගේ පළතුරු ගහින්ම ගෙඩි කමු. බට්ටි අපට නීති දාන්නෙත් නෑ. ඇතිතරම් කන්න කියලානේ තියෙන්නේ. අවසානයේදී හැමෝම තමන්ගේ වත්තෙන් යන දිහා එලී දුකින් බලාගෙන ඉඳියා.